එකතුලා ඉන්නේ 9 වසරේ පළවෙනි පාඩමත් එක්ක. ඉතින් අපේ පළවෙනි පාඩමේ තියෙන්නේ සංඛ්‍යා රට. මට මතක ඇති 8 වසරේදීත් අපි පළවෙනි පාඩම විදිහට ඉගෙන ගත්තේ සංඛ්‍යා රට. මේකෙදි වෙන්නේ 8 දී ඉගෙන ගත්ත ටිකයි තව අලුත් ටිකකුයි ඉගෙන ගන්න එක. අල දැනටමත් දන්නවනේ සංඛ්‍යා රටාවක තියෙන වචන ටික පොදු පදය, මුල් පදය ඔන්න ඉතින් දන්නවනේ පොදු පදය කියන්නේ tn කියන එක n අඩංගු පදය. අන්න ඒක තමයි පොදු පදය කියන්නේ. හරිද? මුල් පදය කියන්නේ සංඛ්‍යා රටාවේ ඉස්සරහම තියෙන පදේ, පළවෙනි පදේ. හරිද? අපිට තව එකක් හම්බ වෙනවා පොදු අන්තරය කියලා එකක්. පොදු අන්තරය කියන්නේ මොකද්ද? පොදු අන්තරය කියන්නේ මොකක් හරි පද දෙකක් අතර තියෙන වෙනස. හරිද? අන්තරය කියන්නේ වෙනසකටනේ. පොදු අන්තරය. හිතන්න සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක් හැදෙන විදිහ. සංඛ්‍යා රටාව මොකක් හරි ඉලක්කමකින් පටන් ගන්නවා. එකම විදිහට එක්ක වැඩි වෙවි, එක්ක අඩු වෙවි ඔහොම යන්නේ. එක රටාවකට යන්නේ. දෙකෙන් පටන් අරගෙන 3ෙන් 3 වැඩි වෙවි යන සංඛ්‍යා රටාව. 3ෙන් පටන් අරගෙන 5ෙන් 5 වැඩි වෙවි යන සංඛ්‍යා රටාව. ඔහොමනේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩි වෙන සංඛ්‍යාව හැම රටාවකම ඒ රටාවට පොදුයි. 2 4 6 8 කියන සංඛ්‍යා රටාවේ ඒ හැම පදයක් දෙකක් අතරම එක ළඟ තියෙන පදයක් අතරම වෙනස සමානයි. අපි ගමු සංඛ්‍යා රටාවක් මුලින්. හරි මං ගාව තියෙනවා දැන් 2 4 6 8 10 කියන සංඛ්‍යා රටාවක් මේ තියෙන්නේ. ඔන්න ඕකේ බලන්න 2 ඉඳන් 4 වෙලා තියෙන්නේ දෙකක් එකතු වෙලා. 4 ඉඳන් 6 වෙලා තියෙන්නේ තව දෙකක් එකතු වෙලා. 6 ඉඳන් 8ට ගිහින් තියෙන්නේ තව දෙකක් එකතු වෙලා. ඔය වගේ වැඩි වෙවි යන හරි අඩු වෙවි යන හරි ඒ වෙනසට කියන පොදු අන්තරය කියලා. එතකොට මේ රටාවේ පොදු අන්තරය ධන 2යි. ඔකට තමයි පොදු අන්තරය කියන්නේ. අපි ඒක සාමාන්‍ය සූත්‍රයක් විදිහට කතා කරනවා. පොදු අන්තරය සමානයි පසුපදය අඩු කිරීම පෙරපදය. හරිද? පසුපදය අඩු කිරීම පෙරපදය. අපිට ඒකේ පසුපදය කියලා පළවෙනි පදේ ගන්න බෑ. මොකද පළවෙනි පදයට කලින් තව පදයක් නැහැනේ අඩු කරන්න පෙරපදේ කියලා. ඒක නිසා අපි ඒක කියනවා පළමු පදය හැර ඕනෑම පදයක් අඩු කරනවා ඊට පෙරපදේ. හරිනේ. ඕක තමයි පොදු අන්තරය කියන්නේ. ලේසියෙන්ම කිව්වොත් එක ළඟ ඉලක්කම් දෙකක අතර වෙනස. හරිද? හරි. මේකේ දැනගන්න කියලා අලුතින් දෙයකට තියෙන්නේ ඕක තමයි. මේ පාඩමේ අපිට ඒ වගේම සාධාරණ පදය ගොඩනගා ගන්න, සාධාරණ පදය දීලා තියෙනකොට සංඛ්‍යා රටාව ගොඩනගා ගන්න වගේ ගණන් වලට යන්න තියෙනවා. අපි දැන් බලමු අපිට තියෙන ගණන් ටික මොනවද කියලා. මං ආව දැන් අපේ ප්‍රශ්න ටිකට යන්න කලින් පේපර් එක කරපු නැති කෙනෙක් ඉන්නවා නම් පේපර් එක කරලම එන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න. පේපර් එක කරපු කෙනෙක් ඉන්නා නම් මෙහෙමම වීඩියෝ එක බලාගෙන යන්න. පේපර් එක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නා නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකක්. ඒකෙන් ගිහිල්ලා පේපර් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා පේපර් එක හොයාගන්න පුළුවන්. හරි අපි යමු අපේ ප්‍රථම ප්‍රශ්නෙට. 6 10 14 18 සංඛ්‍යා රටාවේ පළමු පදේ ලියන්න. පළමු පදේ ලියන්නලු. ඒක ලේසි. මුලින්ම තියෙන්නේ 6. ඒත් අපේ පළමු පදේ වෙන්නේ 6. ඊට පස්සේ අහනවා පස්වෙනි පදේ ලියන්න. පස්වෙනි පදය මෙයා පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා. පස්වෙනියා අපිට දීලා නැහැ. අපිට පස්වෙනියා ලියන්න පුළුවන්නේ. බලන්න මෙයා කොහොමද රටාව හැදලා යන්නේ කියලා. 6 10 10 වෙලා තියෙන්නේ කීයක් එකතු වෙලාද? 6 7 8 9 10 හතරක් එකතු වෙලා හරි 10 ඉඳන් 4ක් එකතු වෙලා 14 වෙලා 14 ඉඳන් ආයි 4ක් එකතු වෙලා 18 වෙලා එහෙනම් ඊළඟ පස්වෙනි පදේ හැදෙන්නේ කොහමද? 18ට තව 4ක් එකතු වෙලා 18 19 20 21 22 ඊට පස්වෙනි පදේ වෙන්නේ 22. ඊට පස්සේ අපෙන් අහනවා පොදු අන්තරය සොයන්න. මම මොකද පොදු අන්තරය කියලා කිව්වේ? මාක් හරි එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස. පසුපදයකුයි පෙරපදයකුයි හොයාගන්නවා. පසුපදයෙන් පෙරපදය අඩු කරනවා. හරිනේ. මම තෝරගත්ත මේ 14. 14 අඩු කරන්න ඕනේ ඊට කලින් තියෙන පදේ. 14ට කලින් පදේ. 14ට කලින් කවුද ඉන්නේ? 10. 14න් 10ක් අඩු කරාම 4යි. එතකොට මේකේ පොදු අන්තරය 4යි කියලා ගන්න පුළුවන්. හරිනේ. සාධාරණ පදේ සෑම. ඔන්න සාධාරණ පදේ හොයන්න කියලා තියෙනවා. අපි ඒකට බලන්න ඕනේ
ඒකේ හැදලා තියෙන්නේ කොහොමද කියලා ඒ රටාව. දැන් අපි හොයාගත්තනේ 6න් පටන් අරන් 4න් 4 වැඩිලා තමයි යන්නේ. බලන්නකෝ මම සාධාරණ පදේ හොයන හැටි. පළවෙනි පදේ හැදලා තියෙන්නේ 6නේ. 6 හැදලා තියෙන්නේ 6න්. හරිද? ඒක හිතන්න ඒක වැඩි හිතන්න එපා. 6 හැදලා තියෙන්නේ 6. ඊට පස්සේ තියෙන්නේ 10. ඔන්න 10 කියන එක නා හැදලා තියෙන්නේ 6ට කීයක් එකතු වෙලාද? 4ක් එකතු වෙලා. හරිද? ඊළඟ එක හැදලා තියෙන්නේ කොහමද? 14 කියන එක නා තුන්වෙනි පදේ හැදලා තියෙන්නේ 10ට තව 4ක් එකතු වෙලා. නේ 14 හැදලා තියෙන්නේ 10ට තව 4ක් එකතු වෙලානේ. 10 හැදලා තියෙන්නේ 6ට 4ක් එකතු වෙලා. මම ලියනවා මුලින් 10 හැදිච්ච හැටි. දැන් තව 4ක් එකතු වෙලා නේද 14 හැදුනේ. හරිනේ. 6යි 4යි 10යි ආයි 4යි 14යි. ඊළඟ පදේ බල 18. ඔන්න ඕක හැදුනේ 6ට එකතු වුණා 4ක්. එතකොට 10 හැදුනා. තව 4ක් එකතු වෙලා 14 හැදුනා. හරිනේ 14 හැදුනා. තව 10ක් 4ක් එකතු වෙලා 18 හැදුනා. හරිනේ. ඒ රටාව තේරෙනවද? දැන් බලන්න අපි පස්වෙනි පදේ අපි හොයාගත්ත 22 කියලා. 22 හැදෙන්නේ කොහොමද බලන්න? 22 හැදෙන්නේ 6ට 4ක් එකතු වෙලා 10 හැදුනා. තව 4ක් එකතු වෙලා 14 හැදුනා. තව 4ක් එකතු වෙලා 18 හැදුනා. තව 4ක් එකතු වෙලා 22 හැදුනා. හරි නේද? දැන් බලන්න පළවෙනි පදේ ඉඳන් යනකොට 4 ඒවා එකතු වෙන ගාන එන්න වැඩි වෙලා. පළවෙනි එකේදී 4 ඒවා 1යි. දෙවෙනි එකේදී 4 ඒවා 2යි. තුන්වෙනි එකේදී 4 ඒවා 3යි. ඊට පස්සේ එකේදී 4 ඒවා 4ක් එකතු වෙලා. දෙවෙනි පදේ හැදෙන්නේ 4 ඒවා 1ක් එකතු වෙලා. තුන්වෙනි පදේ හැදෙන්නේ 4 ඒවා 2ක් එකතු වෙලා. තුන්වෙනි පදේ නම් 2ක් එකතු වෙන්න ඕන. හතරවෙනි පදේ නම් 3ක් එකතු වෙන්න ඕන. පස්වෙනි පදේ නම් 4ක් එකතු වෙන්න ඕන. හරිද? රටාව දෙන 2ක් අඩුවෙන් තමයි එකතු වෙන්නේ. එහෙනම් මට n වෙනි පදේ ලියන්න පුළුවන් නේද? tn කියන එක කෙනානේ. tn n වෙනි පදේ කියන්නේ. tn ලියන්න පුළුවන් මට පළවෙනි පදේ 6. එයාට එකතු වෙන්න ඕනේ n පදේ හොයන්න නම් n ඍණ 1ක්. n ඍණ 1ක් එකතු වෙලා එකතු වෙන්න ඕනේ 4 ඒවා. n ඍණ 1 ඒවා 4. ඒක තේරෙනවද? ඔව් තමයි n වෙනි පදේ කියලා ගන්න එන්නේ. දැන් මට කියන්න 10 වෙනි පදේ හදන්න නම් 6ට එකතු කරන්න ඕනේ 4 ඒවා 9ක්. මේ 4 කියලා ආවේ අපේ පොදු අන්තරය. පොදු අන්තරය තමයි මේ 4 කියලා කියන්නේ. හරිද? එතකොට මං n වෙනි පදේ හදන්න ඕන නම් මම 4 ඒවා n ඍණ 1ක් එකතු කරන්න ඕනේ මුල් පදයට. ඔන්න ඕක තමයි n වෙනි පදේ හොයාගන්න විදිහ. අපි ඊළඟ එකත් කරමු. එතකොට ඔයාලට තේරෙයි. ඊළඟ එකේ අහනවා 20 14 8 2 ඍණ 4. දැන් බලන්න පළමු පදේ ලියන්න. පළමු පදේ 20. ඒක දැන් ලේසියිනේ හැමෝම දන්නවා. තුන්වෙනි පදේ ලියන්න. පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා. තුන්වෙනි පදේ කියන්නේ 8. පොදු අන්තරය සොයන්න. පොදු අන්තරය හොයන්නේ කොහොමද? එක ළඟ තියෙන පද දෙකක් අරගෙන පසු පදයෙන් අඩු කරනවා පෙර පදය. මං ගන්නවා මේ 14යි 8යි දෙන්න. පසු පදේ කවුද? 8. අඩු කරනවා පෙර පදේ. පෙර පදේ කියන්නේ 14. 8ෙන් 14ක් අඩු කරාම කීයද? ඍණ 6යි. මේකේ පොදු අන්තරය කීයද එතකොට? ඍණ 6යි. පොදු අන්තරය ධනම වෙන්න ඕනේ කියලා එකක් නැහැ. පොදු අන්තරය ඍණ වෙන්නත් පුළුවන්. මේකේ ඍණ 6යි. හරිද? අපි වෙන එකක් අරන් බලමු අපි ඒක එකමයිද කියලා. මම දැන් ගන්නවා මෙන්න මේ 2යි 8යි. පසු පදේ කවුද? 2. අඩු කරා පෙර පදේ කීයද දෙකට කලින්? 8. 2 අඩු කිරීම 8. කීයද? ඒ ඍණ 6යි. පොදු අන්තරය කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. එක ළඟ දෙන්නෙක් අතර දෙන පොදු අන්තරය සමානයි. අපිට මේකේ ආවේ පොදු අන්තරය ඍණ 6යි කියලා. සාධාරණ පදේ සොයන්න.
හරිද? සාධාරණ පදේ හොයන්න අපි අර විදිහටම බලමුකෝ මේක හදාගන්න. හරි මම සාධාරණ පදේ ලියනවා. මුලින් පළවෙනි පදේ ලියන්නම්කෝ 20. 20 හැදෙන්නේ 20 තමයි මුල් පදේ. හරිද? ඊළඟට තියෙන්නේ 14. 14 කොහොමද හැදෙන්නේ? 14 හැදෙන්නේ 20න් කීයක් අඩු වෙලාද? 6ක් අඩු වෙලා. මොකද මේ රටාව 10න් 6 අඩු වෙවි යන රටාවක්. 20න් පටන් අරන් 6න් 6 අඩු වෙවි යන රටාවක් නිසා දෙවෙනි පදේ හැදෙන්නේ මුල් පදයෙන් 6ක් අඩු වෙලා. තුන්වෙනි පදේ කොහොමද හැදෙන්නේ? තුන්වෙනි පදේ කියන්නේ 8. එයා හැදෙන්නේ කොහොමද? මුල් පදයෙන් 2ක් අඩු වෙලා. මුල් පදයෙන් දෙපාරක් පොදු අන්තරය අඩු වෙලා තමයි 8 හැදෙන්නේ. බලන්න 20 තියෙනවා. 20න් 6ක් අඩුලා 14 හැදුණා. තව 6ක් අඩුලා 8 හැදුණා. හරිද? දෙකක් අඩු වෙලා 8 හැදෙනවා. එහෙනම් අන්තිමට කියන්න බලන්න tn කියන එක්කෙනා කොහොමද හැදෙන්නේ? tn කියන එක්කෙනා හැදෙන්නේ මුල් පදේ තියෙනවා. එයාගෙන් අඩු වෙන්න ඕනේ 6ක් n ඍණ 1 වතාවක්. එතකොට තමයි tn කියන එක්කෙනා හැදෙන්නේ. බාන් තුන්වෙනි පදේ හැදෙන්න දෙපාරක් අඩු වෙනවා නම් n වෙනි පදේ හැදෙන්න n ඍණ 1 වතාවක් අඩු වෙන්න ඕනේ. ඔහොම තමයි පොදු පදේ හැදෙන්නේ. හැමතිස්සෙම මෙතනට එන්නේ මුල් පදේ. මෙතනට එන්නේ පොදු අන්තරය. හරිනේ. ඕක තමයි tn කියලා. tn වෙනි පදේ කියන්නේ. අපි තව උදාහරණයක් මම විස්තරතුව පෙන්නන්නම්. මේ බලන්නකො. අපිට තියෙනවා 5 11 17 23 සංඛ්‍යා රටාව. හරිද? මේකේ මුල් පදේ කවුද? 5. මේක කීයෙන් කීය වැඩි වෙවි යන රටාවක්ද? 6න් 6 වැඩි වෙවි යන රටාවක්. 5න් 6ක් එකතු කරාම 11යි. 11ට 6ක් එකතු කරාම 17යි. 17ට 6ක් එකතු කරාම 23යි. 6න් 6 වැඩි වෙවි යන රටාවක්නේ. හරි. මෙහි 5ට පසු යෙදෙන සෑම ඉලක්කමක්ම සෑදී ඇත්තේ 5ට 6 බැගින් එකතු වීමෙනි. ඒක තේරෙනවානේ 5ට 6 ගාන එකතු වෙලා තමයි පොදු මේ සංඛ්‍යා රටාව හැදෙන්නේ. ඒ අනුව පොදු අන්තරය 6 යයි ගත හැකිය. 11 සෑදී ඇත්තේ 5 ධන 6 මගින්. හරිනේ 11 හැදුනේ 5ට 6ක් එකතු වෙලා. 17 තියෙන්නේ 11ට පස්සේ. ඒක හැදෙන්නේ 5ට 6ක් එකතු වුණා ආයි 6ක් එකතු වුණා 17 හැදුණා. හරි ඔය විදිහට තමයි යන්නේ. ඒක අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. පළවෙනි පදේ හැදෙන්නේ 5 ඒ කියන්නේ සමාන හැන්නේ 6 ඒවා කීයක්වත් එකතු වෙන්නේ නැහැ. දෙවෙනි පදේ හැදෙන්නේ ඒ කියන්නේ 11 මුල් පදයට 6 ඒවා එකක් එකතු වෙලා. තුන්වෙනි පදේ හැදෙන්නේ මුල් පදයට 6 ඒවා දෙකක් එකතු වෙලා. හතරවෙනි පදේ හැදෙන්නේ මුල් පදයට 6 ඒවා තුනක් එකතු වෙලා. බලන්න මේ රතු පාටින් තියෙන එක 1 නම් බිංදුව 2 නම් 1 3 නම් 2 4 නම් 3. එකක් අඩු වෙලා නේද හැමතිස්සෙම මෙතන වැටෙන්නේ. අන්න ඒ වගේ n වෙනි පදේ හැදෙන්නේ n ටිකක් අඩු වුණාම n ඍණ 1. මුල් පදය එකතු කරා පොදු පොදු අන්තරය ගුණ කරනවා ඒ අදාළ පදයට එකක් අඩු වෙච්ච ගන්න. ඔහොම තමයි පොදු පදේ හදාගන්නේ. එහෙනම් දැන් ඔයාලා මට හොයලා දෙන්න මම සංඛ්‍යා රටාවක් දෙන්නම්. ඒකේ පොදු පදය හොයලා දෙන්න. සංඛ්‍යා රටාවක් තියෙනවා 4 8 12 16 20. මට ඕකේ පොදු පදේ සාධාරණ පදය ඔන්නක හොයලා දෙන්න. වීඩියෝ එක නවත්තලා හොයන්න බලන්න හැමෝම. හරි අපි බලමු මොකද්ද මේකේ සාධාරණ පදය කියලා. සාධාරණ පදය කියන්නේ tn. tn සමාන වෙනවා මුල් පදේ කවුද? මුල් පදය 4. ඊට පස්සේ මොකද කරන්නේ? එයාට එකතු කරනවා පොදු අන්තරය. මෙයාගේ පොදු අන්තරය කීයද? පසු පදය මම 8යි 12යි ගන්නම්. පසු පදය කියන්නේ 12, පෙර පදය කියන්නේ 8. 12න් 8ක් අඩු කරාම කීයද? 12 අඩු කිරීම 8 සමානයි 4යි. මෙයාගේ පොදු අන්තරය 4යි. එතකොට මෙතනට එන්නේ 4 වාරයක් n ඍණ 1. ඔන්නෝක තමයි සාධාරණ පදය අපිට එකපාරෙන් ලියන්න පුළුවන්. පොදු පදය පොදු අන්තරය n ඍණ 1 වාරයක් n ඍණ 1.
හරිනේ. එතකොට අපි ඒ රටාවට දාලා ගණන් දෙයක් හදුවා. ඊළඟට බලන්න අපිට තියෙනවා සාධාරණ පදේ දීලා ඒකේ මුල් පදේ ලියන්න. සාධාරණ පදේ දීලා පදයක් හොයපු ගණන් අපි 8 අවසරෙදිත් කරා. මොකද්ද අපි කරන්නේ? කෙලින්ම අහලා තියෙන පදේ ඔය එන්ට ආදේශ කරා නම් හරි. මුල් පදේ ලියන්න. මුල් පදේ කියන්නේ පළවෙනි පදේනේ. මම මුලින්ම ලියනවා අපේ සාධාරණ පදේ. සාධාරණ පදේ කියන්නේ tn සමානයි 5n ධන 2. ධන 2. ඕකනේ අපේ සාධාරණ පදේ. මම දැන් මේ t වල n වෙනුවට මුල් පදේ කියන්නේ පළවෙනි පදේ. එක ආදේශ කරනවා. n වෙනුවට මම 1 දැම්මා. t1 සමානයි 5. මෙතන තියෙන මොකද්ද ලකුණ? ගුණ කිරීම. පහ ගුණ කිරීම n. n වෙනුවට මොකක්ද දාන්න කිව්වේ? අහලා තියෙන්නේ පළවෙනි පදේ නිසා 1. එකතු කිරීම 2. ඊට පස්සේ මොකක්ද යන්නේ? සමානයි 5 1. පහමනේ. 5 එකතු කිරීම 2. 5 එකතු කිරීම 2 කීයද? 7යි. එතකොට පළවෙනි පදේ කියන්නේ 7. ඒක තේරෙනවනේ මුල් පදේ හොයන්න නම් n වෙනුවට එක ආදේශ කරා. ඊළඟට හොයන්නලු පස්වෙනි පදේ. මම දැන් පස්වෙනි පදේ හොයනවා. මුලින්ම මම ලියා ගන්නම් අපේ සාධාරණ පදේ. සාධාරණ පදේ එන්නේ tn සමානයි 5n ධන 2. දැන් මම n වෙනුවට ආදේශ කරන්න ඕනේ 5. t 5 සමානයි 5 ගුණ කිරීම කීයද? පස්වෙනි පදේ නම් n වෙනුවට 5. එකතු කිරීම 2. දැන් බාන සුළු කරලා 5 5 25යි එකතු කරනවා 2. 25යි 2යි 27යි. පස්වෙනි පදේ අපිට එනවා 27 කියලා. තේරෙනව නේද? පස්වෙනි පදේ 27. 152 එහි පදයක් ඒද? ඔයාලට මතකද මේ විදිහ ගණන් හදන විදිහ? අපි දැන් මේකේ 152 වෙනි පදේ නෙමෙයි අහන්නේ. 152 එහි පදයක් වේද කියලා තමයි අහන්නේ. එතකොට අපි කරන්න ඕනේ මේ සාධාරණ පදයට අපි 152 සමාන කරගන්නයි ඕනේ. මම 152 සමාන කරනවා අපේ සාධාරණ පදයට. අසාධාරණ පදේ 5n ධන 2ට. මෙයානේ අපේ සාධාරණ පදේ 5n ධන 2. මම යාව සමාන කරා 152ට. මට දැන් ඕක විසඳලා එන අගය පූර්ණ සංඛ්‍යාවක් වුණොත් මම කියනවා 152 අපේ සංඛ්‍යා රටාවේ පදයක් තමයි. පූර්ණ සංඛ්‍යාවක් නොවි කියන්නේ හරියට බෙදෙන්නේ නැති එකක් ආවොත් අපිට කියන්න පුළුවන් මෙයා අපේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි කියලා. ඇයි එහෙම කියන්න පුළුවන්? එන්ට හිතන්න 1.5 ආවා. අපිට කියන්න පුළුවන් 2.5 වෙනි පදේ තමයි 152 කියලා. එහෙම පද තියනවද? නැහැනේ. දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා පදයක් විදිහට කියන්න බෑනේ. අපි කියන්නේ පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. පූර්ණ සංඛ්‍යා විතරනේ. එතකොට එන්ට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් අපේ පදයක් කියලා කියන්න පුළුවන්. එහෙම නාවොත් අපිට කියන්න පුළුවන් ඒක පදයක් නෙවෙයි කියලා. අපි හදලා බලමු. දැන් මේ 5න් 2 බැඳිලා ඉන්නවානේ. අපි ආව අයින් කරන්න ඕනේ මුලින්. අයින් කරන්න 152 ඒ දෙක මේ පැත්තට ගන්නවා අඩු කිරීම 2 වෙනවා. සමානයි 5න්. අර මේ පැත්තේ හිටපු 2 මම මේ අනිත් පැත්තට රන් ආවා. 152න් දෙකක් අඩු කරා. එතකොට කීයද? 150යි. 150 සමානයි 5න්ට. දැන් එන්න හයන මොකද හයනවනේ? දෙපැත්තම 5න් බෙදන්නයි ඕනේ. 150 බෙදනවා 5න් සමානයි 5න් බෙදනවා 5න්. 5න් 5න් බෙදුවම මේ පැත්තේ n ඉතුරුයි. 150 5න් බෙදුවම කීයද? බෙදලා බලන්න. 150 5න් බෙදුවම 30යි. 30 සමානයි මේ පැත්තේ ඉන්නේ n. මම ඔක අනිත් පැත්තට ලියන්න. n සමානයි 30යි. n තාව 30යි කියලා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්නේ. එතකොට අපිට කියන්න පුළුවන් නේද මේ 152 කියන්නේ ඒක පදයක් කියලා. ඔව්. 152 කියන්නේ අපේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදේද? 30 වෙනි පදේ. හරිද? අපි යම් බලන්න ඊළඟ එකටත්.
සාධාරණ පදය 20 6යින්ලු ඔන්න රටාවේ මුල් පදේ ලියන්න. මුල් පදය කියන්නේ අපිට සංඛ්‍යා රටාව නැහැනේ. සාධාරණ පදේ තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? මුල් පදේ හොයන්න නම් ඔය n වෙනුවට එක දැම්මනම් හරි. මම ලියනවා tn සමානයි 20 6යි n. n වෙනුවට එක දානවා. t1 සමානයි 20 6 ගුණ කිරීම 1. n වෙනුවට එක දැම්ම. හරිනේ. දැන් කවුද? මෙතන ඉන්නා 20 අඩු කිරීම 6 වරක් එක කියන්නේ 6යි. 20 අඩු කිරීම 6 14යි. එතකොට අපේ පළවෙනි පදේ කවුද? 14. තේරෙනානේ? දැන් ඊළඟට හොයන්න දෙන්නේ 8 වෙනි පදේ. මම ආපහු අපේ පොදු පදේ ලියනවා. tn සමානයි 20 6යි n. දැන් n වෙනකොට කවුද ආදේශ කරන්න ඕනේ? 8. අපෙන් අහන්නේ 8 වෙනි පදේනේ. එතකොට මම ආදේශ කරනවා 8. t8 සමානයි 20 අඩු කිරීම 6 ගුණ කිරීම 8. n තියෙන්නේ හැමතැනටම 8 දැම්මා. ඊට පස්සේ එනවා 8 වෙනි පදේ 20 අඩු කිරීම 6 වරක් 8 කීයද? 6 වරක් 8 48යි. 20 අඩු කිරීම 48. කීයද? 20න් 48ක් අඩු කරනවා. 20න් 48ක්. ඔතන අඩු කිරීම තියෙන ඉස්සරහා එකනට වඩා පිටිපස්සේ එකන ලොකුයි. වැඩිපුර ඉන්නේ කවුද? 20 කියන්නේ ධන සංඛ්‍යාවක්. 48 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. වැඩිපුර ඉන්නේ ධනද ඍණද? ඍණනේ. ඒ වෙනස අරගෙන 48යි 20යි අතර වෙනස කීයද? 28යි. අපි ලකුණ විදිහට දාන්න වැඩිපුර ඉන්න එක්කෙනාගේ ලකුණ. ඍණ 28යි. ඔකට උත්තර ඍණ 28. එතකොට අපේ සංඛ්‍යා රටාවේ 8 වෙනි පදේ කීයද? ඍණ 28. හරිනේ. ඊට පස්සේ අහනවා 8 පදයක් වේද කියලා. 8 වෙනි පදේ නෙවෙයි අහන්නේ. කලින් අපෙන් ඇහුවා 8 වෙනි පදේ මොකක්ද කියලා. දැන් අහන්නේ 8 පදයක් වේද කියලා. 8 පදයක් වේද බලන්න මම මොකද්ද කිව්වේ? 8 කියන එක්කෙනා සමාන කරන්න ඕනේ අපේ සාධාරණ පදයට. සාධාරණ පදේ ලිව්වා සමාන කරා 8ට. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? n සුළු කරලා බලන්න ඕනේ. එතන එන්නේ පූර්ණ අගයක්ද දශම අගයක්ද කියලා. දැන් මොකද කරන්නේ? මම මේ 6යි n ඍණනේ. මම යාව ගන්න සමාන ලකුණෙන් මේ පැත්තට. මම බලන්න 6යි n ගත්තා. දැනටමත් 8 ඉන්නවා දෙපැත්තේ. සමානයි 20යි. හරිනේ. එහා පැත්තේ හිටියේ 6යි n. මම මේ පැත්තට ගත්තා. එයා ධන වෙලා මේ පැත්තට එනවා ඊට පස්සේ. දැන් මොකද්ද තියෙන්නේ? දැන් මේ පැත්තේ ඉන්න 6 n එක 8ක්. ධන 8ක් නේ ඉන්නේ. මම එයාව එහා පැත්තට යවනවා ඍණ 8ක් කරලා. 6යි n සමානයි 20 අඩු කිරීම 8. ඊට පස්සේ 6යි n සමානයි එහා පැත්තට සුළු නම් 20න් 8ක් ගියාම 12යි. දැන් මොකද ගන්න තියෙන්නේ? 6න් බෙදන්නයි තියෙන්නේ. 6යි n බෙදීම 6 සමානයි 12 බෙදීම 6. 6යි n ගෙන් 6 බෙදුනම n ඉතුරු වෙනවා. n සමානයි කීයයි කියලා දෙන්නේ? 12 බෙදීම 6 2යි. nට 2 ආවා. පූර්ණ සංඛ්‍යාවක්නේ. ඒ කියන්නේ 8 කියන්නේ ඒකේ පදයක් තමයි. කීවෙනි පදේද? දෙවෙනි පදේලු. 8 කියන්නේ දෙවෙනි පදේ. ඊට පස්සේ ආයි අහනවා අපේ ඍණ 20 ක පදයක් වේද කියලා. එකම ක්‍රමයනේ. අපි අර විදිහටම ඍණ 20 කියන එක්කෙනා සමාන කරගන්න ඕනේ සාධාරණ පදයට. හරි. මම සමාන කරගත්තා. දැන් සුළු කරන්නයි තියෙන්නේ. අර වගේ මම ඍණ 6යි n මේ පැත්තට ගන්නවා. 6යි n උනා. ඍණ 20ක් දැනටමත් මේ පැත්තේ ඉන්නවා. සමානයි එහා පැත්තේ ධන 20ක් ඉන්නවා. හරිනේ. දැන් මොකද කරන්නේ? මේ පැත්තේ ඉන්න ඍණ 20 එහා පැත්තට ගන්නවා. 6යි n සමානයි එහා පැත්තේ ඉන්න 20 එකතු කරනවා අනිත් පැත්තෙන් ආපු 20. 6යි n සමානයි 20යි 20යි 40යි. දැන් මොකද ගන්නනේ? දෙපැත්තම 6ෙන් බෙදන්න ඕනේ. 6යි n 6ෙන් බෙදුවම n ඉතුරු වෙනවා. 40 බෙදන්න ඕනේ 6ෙන්. 40 6ෙන් බෙදුවම කීයද? 40 බෙදීම 6.
6.666 ඔහොම ගානක් එනවා. මම 6.6.7 කියලා තියනවා. හරිනේ. එතකොට අපිට ඒක ලස්සන සුළු වෙන ගානක් ආවද? නැහැනේ. 6.6 වෙනි පදේ කියලා කියන්න අපිට එහෙම පදයක් නැහැනේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඍණ 20 ඔය සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි කියලා. හරිනේ. දැන් අපි ඔය රටාවටත් ගණන් දෙයක් හැදුවා. දැන් කලින් රටාවයි මේ රටාවයි තේරෙනවද? පැහැදිලි නේද හැමෝටම? එහෙනම් අපි යමු රචනා ගැටලුවකට. බලන්න පස්වෙනි ගාන කියන අමල් දිනපතා ඔහුගේ කැටයට කාසි එකතු කරනු ලබයි. පළමු දිනයේ ඔහු කාසි 5ක් කැටයට එකතු කර අතර ඉන්පසු සෑම දිනයකම ඊට පෙර දිනට වඩා කාසි 3ක් වැඩිපුර කැටයට එකතු කරනු ලබයි. ඒ කතාව බලන්නකො. අමල් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ කැටයට එයා කාසි දානවලු. පළවෙනි දවසේ කාසි 5ක් දාලා ඊට පස්සේ හැම දිනයකම කලින් දවසට වඩා කාසි 3ක් වැඩිපුර දාලා. අද 5ක් දැම්ම නම් හෙට කීයක් දායිද යා? 5යි 3ක් එකතු කරාම 8යි. ඊට පස්සේ කීයක් දායිද? 8න් 3ක් 8ට 3ක් එකතු කරාම 11යි. ඔය විදිහට 5 8 11. ඒක සංඛ්‍යා රටාවක් කියන එක හැමෝටම තේරෙනා නේද? 5න් පටන් අරගෙන 3න් වැඩි වෙවි යන සංඛ්‍යා රටාව. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මුල් දින 3හි එකතු කළ කාසි ප්‍රමාණය වෙන වෙනම ලියන්නලු. මට කියන්නේ පළවෙනි දවසේ දාලා තියෙන්නේ කාසි 5ක් නේ එක ගාන දීලා තියෙනවා. ඊට පස්සේ දවසේක කීයක් දාලාද? ඊට පස්සේ දවසේ 5ට 3ක් එකතු කරලා 5යි 3යි 8ක් දාලා. ඊට පස්සේ දවසේ කීයක් දාලාද? ඊට කලින් දවසේ 8ක් දැම්මා නම් ඊට පස්සේ දවසේ 8ට 3ක් තව 3ක් එකතු කරලා 8යි 3යි 11යි. අලා මේක ලියද්දි ලියන්න ඕනේ පළමු දිනේ කාසි 5යි, දෙවන දිනේ කාසි 8යි, තුන්වෙනි දිනේ කාසි 11යි. ඔය විදිහට වෙන වෙනම ලියන්න කියන්නේ තියෙන්නේ. ඔය විදිහට ලියන්න ඕනේ. හරිද? මෙන්න කාසි ගණන සංඛ්‍යා රටාවක් ලෙස ලියන්නලු. අන්න සංඛ්‍යා රටාවකදී ලියන්නලු. එතකොට අපිට ලියන්න පුළුවන් මුලින් පටන් ගන්න 5න් 3ක් එකතු වුණාම 8යි, තව 3ක් එකතු වුණාම 11යි, තව 3ක් එකතු වුණාම 14යි, ආයෙ 3ක් එකතු වුණාම 17යි. ඇති නේද? අපි දැන් හම් කරලා තිත් ටිකක් තියෙනවා. ඒ කියන්නේ තව ඉස්සරහට ඔග යනවා. දැන් සංඛ්‍යා රටාවක් වගේනේ. හරි. අන්න ඊට පස්සේ අහනවා එහි පොදු අන්තරය කීයද? කොහොමද පොදු අන්තරය හොයන්නේ? මොකක් හරි සංඛ්‍යා රටාවේ පද දෙකක් අල්ලගෙන අනුයාත පද දෙකක්. එක ළඟ තියෙන පද දෙකක් අල්ලගෙන ඒ දෙන්න අතර වෙනස බලනවා. කොහොමද වෙනස බලන්නේ? පසු පදෙන් අඩු කරනවා පෙර පදේ. මතක තියාගන්න ඕනේ පසු පදෙන් තමයි පෙර පදේ අඩු කරන්නේ. හරි මම ගන්නම්කො මේ 11යි 14යි. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මම 14යි 11යි ගත්තා. ඒ දෙන්නගෙන් පසු පදේ කවුද? 14 අඩු කරනවා පෙර පදය 11. කීයද එතකොට? 3යි. මේකේ පොදු අන්තරය 3යි. සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය හොයන්නේ කොහොමද එකපාරින්? සාධාරණ පදය කියන්නේ tn සමාන වෙනවා මුල් පදය එකතු කරනවා පොදු අන්තරය ගුණ කරනවා n ඍණ එකෙන්. මුල් පදය කවුද? මුල් පදය 5 එකතු කිරීම පොදු අන්තරය අපි හොයාගත්තා 3යි කියලා. වරහන් දානවා n ඍණ 1. ඔන්නෝම ලියන්න පුළුවන්. අපිට කැමති නම් මේක තව සුළු කරලා ලියන්නත් පුළුවන්. මෙතන වරහන් අයින් කරලා 3යි n ඍණ 3 කියලා ලියන්න පුළුවන්. මම ඒක සුළු කරලා පෙන්නන්නද? එන්න මේක මම අර යන්නම් මෙතනට. tn ඉන්නවා ඒ පැත්තේ 5 එකතු කිරීම මෙතන වරහන් සුළු කරාම 3 n ගෙන් ගුණ වුණාම 3යි n 3 ඍණ 1 ගුණ වුණාම ඍණ 3යි. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණාම ඍණ 3 අරක් 1 3යි. එතකොට උත්තරේ ඍණ 3යි. හරිනේ. එතකොට දැන් අපිට තියෙනවා 5 ධන 3යි n ඍණ 3 කියලා. මේ 5යි ඍණ 3යි සුළු වෙනා නේද? 5න් 3ක් අඩු වුණාම 2යි 2 ධන 3යි. අපිට සාධාරණ පදේ ඔහොම ලියන්නත් පුළුවන්. මම ඒක ලියන්නම් tn සමානයි 3යි n ධන 2. ඔහොම ලිව්වත් හරි. ඒ කියන්නේ අපි සාධාරණ පදේ සුළු කරලා ලස්සනට ලියුවා.
මේක එන්නේ 4 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ ප්‍රශ්නයෙන් අහනවා 100 වෙනි දිනේදී ඔහු කැටයට එකතු කළ කාසි ගණන කීයද? 100 වෙනි දිනේ කියන්නේ අපෙන් අහන්නේ 100 වෙනි පදය නේද? කියන්නේ එක දවසක් කියන්නේ එක පදයක් වගේනේ. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ වගේ පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. අපෙන් අහන්නේ 100 වෙනි පදේ. එතකොට මොකද්ද මම කරන්න කිව්වේ? සාධාරණ පදයට n වෙනුවට 100 ආදේශ කරන්න. හරිද? අපිට දැන් සාධාරණ පදේ කියලා පළවෙනියට ලියපු එක ගන්නත් පුළුවන්. නැත්නම් අන්තිමට සුළු කරපු එක ගන්නත් පුළුවන්. මම දෙකම ආදේශ කරන්නම්කෝ. බලන්න එකම උත්තරේ නේද එන්නේ කියලා. tn සමානයි 5 ධන 3යි n ඍණ 1. හරිනේ. tn වෙනුවට මම ආදේශ කරනවා 100 සමානයි 5 එකතු කිරීම 3 n වෙනුවට කීයද දාන්නේ? 100 අඩු කිරීම 1. n වෙනුවට 100 අඩු කිරීම 1 නිසා 100 ඍණ 1 සමානයි මෙතන 5 එකතු කිරීම 3 ගුණ කිරීම 100 අඩු කිරීම කියන්නේ කීයද? 99. දෙක සුළු කරාම 5 එකතු කිරීම 99 ගුණ කිරීම 3 කීයද? 297යි. 297ට 5ක් එකතු කරාම අපිට එනවා 300 කීයද? 302යි. හරිනේ. ඔක තමයි 100 වෙනි පදේ. දැන් අපි ආදේශ කරමු අර අපි සුළු කරලා ගත්ත සාධාරණ පදයට. tn සමානයි 3n ධන 2. n වෙනුවට මොකද දාන්නේ? 100 සමානයි 3 n වෙනුවට 100 දානවා එකතු කිරීම 2. 100 3 ගුණ කිරීම 100 300යි එකතු කරනවා 2 අපිට එනවා 302යි කියලා. හරිනේ. එකම උත්තරේ එනවා. මේක ටිකක් සුළු කරන්න ලේසි නේද? අරකට වඩා මේක සුළු කරන්න ලේසි 100 තියෙන නිසා. කොහොම කරත් උත්තරේ එනවා. ඔයාලට කැමති විදිහකට 100 වෙනි පදේ ඒ අදාළ පදේ එන්නට ආදේශ කරලා හොයන්න පුළුවන්. මේකේ ගණන් ටික ඉවරයි. මම හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම thank you.